ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ගායන්ගේ ටෙක් YouTube channel එකේ ඉන්න තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනා නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ වගේම ඊට එහා පැත්තෙන් එන bell icon එක all දාගෙන යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ ඕනම device එකට notification මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මොකක්ද අදගෙන අපු වීඩියෝ එක කියලා බලන්න. ඉතින් අද අපි ගෙනාපු වීඩියෝ එක ගොඩක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපේ YouTube channel එකේදී අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට AI සම්බන්ධ දේවල් සහ YouTube සම්බන්ධ දේවල් විතරයි. ඉතින් එතකොට දැන් අපි ගත්තොත් AI සම්බන්ධව ගත්තොත් වීඩියෝ ගොඩාක් මම YouTube එකේ channel එකේ publish කරලා තියෙන මේ වෙනකොට. ඒ වගේම YouTube සම්බන්ධත් මම ගොඩක් වෙලාවට වීඩියෝ කරලා තිනවා. ඒ වගේම programming සම්බන්ධත් වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම ඒවත් ඉස්සරහට continue වෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් YouTube සම්බන්ධ තමයි අද අපි ගෙනාපු වීඩියෝ එක. ඉතින් YouTube සම්බන්ධව කතා කරොත් දැන් ඔයගොල්ලෝගේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැන් ලංකාවේ වුණත් ගොඩක් වෙලාවට ගොඩක් පිරිසකට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් YouTube channel එකකදී දැන් ගොඩක් වෙලාවට ලංකාවේ වුණත් YouTube channel අනන්තවත් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැම නමකින් වගේම YouTube channel එකක් පටන් ගෙන තියෙනවා. ඉතින් එහෙම පටන් ගත්ත YouTube channel එකට ඔයගොල්ලෝ දැකලා තියෙන සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනෝනේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඕනම කැටගරි එකක සාමාන්‍ය වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. දැන් අපි කියමු අප්ලෝඩ් කරපු ගමන් සාමාන්‍යයෙන් එක සැරේට වීඩියෝ එකට views යනවා. ඊට පස්සේ ටික වෙලාවකින් YouTube ඒ වීඩියෝ එක views යන එක නතර වෙනවා. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ මොකද්ද කියන දේ ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන්නේ SEO කියන කැටගරි එක තමයි. SEO කියන එක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඇල්ගොරිතම් එකක් කරා තමයි මේ YouTube වීඩියෝ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් දැන් ඔයා favorite නැත්නම් ඔයා කැමති ටෙක් සම්බන්ධ දේවල් දැනගන්න නම් ඔයා ටෙක් සම්බන්ධ වීඩියෝස් බලනකොට ඔයගොල්ලන්ට දිගටම පෙන්වන්නේ ටෙක් සම්බන්ධ වීඩියෝස් විතරයි. ඒ වගේම ෆනි වීඩියෝස් ගත්තොත් ඔයගොල්ලෝ දිගටම පෙන්වන්නේ ෆනි වීඩියෝස් විතරයි. ඒ වගේම එක කැටගරි ඔයගොල්ලෝ කැමති ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය වීඩියෝ එකක් සර්ච් කරලා බලනවා. ඒ බලනකොට ඔයගොල්ලන්ට හම්බෙන්නෙම ඒ සම්බන්ධ දේවල් විතරයි. ඒ කියන්නේ ඒ YouTube එකත් දැන් ඇල්ගොරිතම් එකක් කරා තමයි වෙන්නේ. දැන් අපි ගත්තොත් ඒ කියන්නේ දැන් අර ඕනම දෙයක ඇල්ගොරිතම් එකක් කරා තමයි ඕනම දෙයක් සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් YouTube උනත් එහෙමයි. දැන් අපිට දැන් කතා කරන්නේ ඇල්ගොරිතම් එක අපි පස්සේ කතා කරමු. අපි දැන් කතා කරන්න ඕන අපේ දැන් වීඩියෝ එකේ සම්බන්ධ. දැන් අපි අනන්තවත් වීඩියෝස් ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් මගේ YouTube channel එක උනා සමහර වීඩියෝස් වලට පට්ටම ලොකු crowd එකක් views ගිහිල්ලා තියෙනවා. ලොකුම views ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහර වීඩියෝස් වලට views ඇත්තම නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වෙලාවට මගේ YouTube channel එකෙත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ මම අද කතා කරන tips ටික කවුරුවත් කරන්නේ නැහැ. මේක ඒගොල්ලෝ කාටවත් දෙන්න කැමති නැහැ. තව කෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්න කැමති නැති පිරිසක් ඉන්න ඕනම දෙයක. ඉතින් ඒ පිරිසට එනම අවුලක් වෙයි. දැන් මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරාම ඉතින් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න ඔයාලා වගේ යාළුවන්ට නැත්නම් ඔයාලගේ වගේ YouTube කරන යාළුවෙක්ට අනිවාර්යයෙන් ෂෙයා කරන්න. මොකද මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට කාගෙන්වත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඉස්සෙල්ලම දැන් අපේ වීඩියෝ එක මොකද ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති මොකද රෑන්ක් වෙන්නේ නැත්නම් SEO වෙන්නේ නැත්නම් ඔයගොල්ලොන්ගේ වීඩියෝ එකට කවුරුවත් බලන්නේ නැත්තේ views බලන්නේ නැත්තේ මොකද කියන දේ ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රශ්න ඇති. ඔව් මම දන්නවා මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් අපේ YouTube වීඩියෝ එක සාමාන්‍යයෙන් දැන් මගේ වීඩියෝස් ගොඩක් වෙලාවට යන ටෙක් පැත්තට. එතකොට ටෙක් පැත්තට ගියාම දැන් අපි ගත්තොත් පැත්තට ගියාම දැන් සාමාන්‍යයෙන් ඕනම කැටගරි එකක ඕනම දෙයකක අපිට බලා ගන්න පුළුවන් ඕනම වීඩියෝස් එකක් දැන් YouTube එකේ තියෙනවා. ඉතින් දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ වීඩියෝ එකක් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටියන්ට බලන්න නැත්නම් පෙන්වන්නේ නැති වෙන්නේ මෙන්න මේ හේතු තියෙන නිසා වෙන්න ඇති. දැන් ඔයගොල්ලන්ට තව ඔයගොල්ලෝගේ වීඩියෝ එකට views නැති වෙන්නේ මේ හේතු නිසා වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද මේ හේතු කියලා. ඉස්සෙල්ලම අපි පළවෙනි එක විදියට ගත්තොත් keyword and research and optimization කියන කැටගරි එක තමයි අපි පළවෙනියටම ගන්න ඕන. ඉතින් එතකොට දැන් අපි ගත්තොත්
අපේ දැන් අපි වීඩියෝ එකට අපි දැන් අපි ගත්තොත් AI සම්බන්ධ නම් ඒකට අදාළ රිලේටඩ් කීවර්ඩ්ස් කීපයක් බලා ගන්න පුළුවන්. නැත්නම් දාන්න ඕන අපි වීඩියෝ එකට දැම්මහම තමයි ඒ කීවර්ඩ් එකක් ඒ කවුරු හරි කෙනෙක් YouTube එකේ සර්ච් කරාම ඒ කීවර්ඩ් එකට අදාළව තියෙන වීඩියෝස් තමයි අර ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒකට මම ටූල්ස් කිහිපයක් ඕගොල්ලන්ට කියන්න. ඕගොල්ලෝ පළවෙනි එක තමයි Google Trends. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම TubeBuddy කියන registration එක. ඊට පස්සේ DQ කියලා tool එකක් තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ තුන තමයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ related නැත්නම් අපිට keyword ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට main keyword තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ගේ relevant keyword තියෙනවා. ඒ වගේ ගොඩක් keywords තුනක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේව කොහොමද අපේ account එකත් එක්ක අපි කොහොමද මේව සම්බන්ධ කරගන්නේ කියන දේ ගැන. ඉතින් අපි ඒව ටික කතා කරමු. අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා අපිට මොකද ස්ක්‍රීන් එකට ගිහිල්ලා අපිට ඒව ඉන්ස්ටෝල් කරන ස්ටෙප් ටික ඉතින් අපි කතා කරන්න ඕන මේ වීඩියෝ එකේදී. ඉතින් අපි ඒ ටිකත් ඉන්ස්ටෝල් කරගෙන අපි ඉදිරිපත් වලට යන්. ඉතින් අපි ඉස්සෙල්ලම අපේ ස්ක්‍රීන් එකට යන්. ස්ක්‍රීන් එකට ගිහිල්ලා අපි මෙතන ඉඳන් කන්ටිනියු කරමු මේ වීඩියෝ එක. එහෙනම් අපි ස්ක්‍රීන් එකේදී හම්බ වෙමු. දැන් අපි පළවෙනිම කතා කරමු. දැන් අපි වීඩියෝ එකක් හදන්නේ ඉස්සෙල්ලා මොන වගේ දේවල්ද අපි රිසර්ච් කරන්න ඕන කියන දේ ගැන. දැන් අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් හදන්න ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් පර්සනලි මම ගන්නේ ටෙක් සම්බන්ධවනේ. දැන් අපි ගත්තොත් ටෙක් සම්බන්ධව නම් අපිට ඉස්සෙල්ලාම කරන්න ඕන අපි Google Trends එකේ අපි ගහලා බලන්න ඕන, සර්ච් කරලා බලන්න ඕන මේකට සම්බන්ධ දේවල්. නැත්නම් මේකට සම්බන්ධ related video මොන වගේ SEO නැත්නම් කොච්චර ප්‍රමාණයක් බලනවද හොයනවද ඒව ටිකක් පොඩ්ඩක් අපි Google Trends එකේ අපි සර්ච් කරලා බලන්න ඕන. රිසර්ච් එකක් විදියට ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලම ඕගොල්ලෝ බලන්න. බලලා ඉවරලා අපි තමයි අනිත් පාර්ට්ස් වලට යන්න ඕන. ඉතින් ඉස්සෙල්ලම අපි බලමු කොහොමද අපි ඒක කරගන්නේ කියන දේ ගැන. ඉතින් ඉස්සෙල්ලම ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ විදියට දැන් ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මේ විදියට මෙන්න මෙතනදී අපි ගත්තොත් මෙන්න මෙතනදී අපිට ඉස්සෙල්ලම සර්ච් කරගන්න ඕන Google Trends කියලා. Trends කියලා සර්ච් කරගත්තාම මෙන්න මේ වගේ එක වෙබ්සයිට් එකක් තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ වෙබ්සයිට් එකට යන්න. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන හෝම් පේජ් එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට මේකට සාමාන්‍යයෙන් මේකට ලොග් වෙලා නැත්තම් මම මතක නැහැ හරියටම මොකද මම දැන්ට මේ සයිට් එකට ලොග් වෙලා ඉන්නේ. මේකත් Google එකේම සයිට් එකක් තමයි මට මතක නැහැ හරියටම මේකට ඔයගොල්ලෝ ලොග් වෙන්න ඕනද කියලා. ඒ ගැන ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ලොග් වෙලා නැත්තම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලොග් වුණාම ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේ වැඩේ කන්ටිනියු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ අදාළ ටොපික් එක සර්ච් කරලා බලන්න ඕන. දැන් අපි ගත්තොත් දැන් මම සාමාන්‍යයෙන් AI සම්බන්ධවනේ අපි නිකන් AI කියලා දීලා මෙතන explore කියන තැන අපි පොඩ්ඩක් ක්ලික් කරලා මේ බටන් එක ක්ලික් කරලා බලමු මොන වගේ කැටගරි වලින්ද වීඩියෝස් හැදිලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. දැන් මෙතන ඩිෆෝල්ට් අපි ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් වෙලා තියෙනවා. මොකද මම දැන් ශ්‍රී ලංකාවේ ඉන්න නිසා දැන් ඕගොල්ලන්ට වෙන කන්ට්‍රි එකක වුණත් වීඩියෝ බලන්න පුළුවන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඕගොල්ලෝගේ පළාත් ටිකේ කොහොමද ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දකුණු පළාත බස්නාහිර ඕගොල්ලන්ට ඕනම සියලු විස්තර ටික ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙන්න මේ වගේ AI නැත්නම් මේ වගේ ටොපික් වලින් වීඩියෝස් හැදුවොත් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට ඔයාගේ channel එකට ලොකු views නැත්නම් ලොකු කට්ටියගේ engage වීමක් බලා ගන්න පුළුවන් මේ වගේ topic එකකට ඔයගොල්ලෝ වීඩියෝ එකක් හැදුවොත්. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ logo master AI පස්සේ logka AI perplexity AI tool. ඉතින් මේ වගේ අනන්තවත් මේකේ
related queries තමයි මේ මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම related topic මෙතන log car, voice changer, text to video model, AI family, Chinese restaurant in Colombo කියලා බලා ගන්න පුළුවන්. Minimax AI. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට ඒ වගේ කැටගරි එකකට වීඩියෝ එකක් හදනවා. නැත්නම් ඒ කියන්නේ AI සම්බන්ධ වීඩියෝ එකක් හදනවා. ඒ වගේම ඔයගොල්ලොන්ට මෙතනදී ලංකාව විතරක් නෙමෙයි ඔයගොල්ලොන්ට ඕනම ඔයගොල්ලෝ අපේ ලංකාවට විතරක් නෙමෙයි මෙතන දැන් අපේ ඩිෆෝල්ට් ශ්‍රී ලංකා කියලා නිසා මෙතන ශ්‍රී ලංකාවට අදාළව වෙන රිසර්ච් එකේ නැත්නම් අපි ගන්න SEO එක විතරයි අපිට පෙන්වන්නේ. දැන් අපි ගත්තොත් වෙන රටක වුණත් අපිට බලන්න පුළුවන්. අපි ගත්තොත් අපි චයිනා ගමුකෝ. චයිනා කියලා අපි සර්ච් කරලා ඉතින් අපි චයිනා වල බැලුවොත් අපිට අදාළ වෙන වෙනම මේ තින්නේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න චයිනා වලින් සර්ච් කරලා තියෙන දේවල්. මේ AI සම්බන්ධව SAI gamma ඒ වගේ ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒ වගේම related queries විදියට big AI පස්සේ මේව නම් දන්න social security AI rule out third system ඉතින් අය හරියටම දන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ SEO එකක් ඕගොල්ලොන්ට ඉස්සෙල්ලම රිසර්ච් එකක් විදියට කන්ටිනියු කරන්න ඕන. ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලම කියන්නේ. ඕගොල්ලොන්ට මේක බලන්න Google Trends එකේ ඕගොල්ලෝ සර්ච් කරලා බලන්න. මහ වෙලාවක් යන්නේ නැහැ. ඕගොල්ලෝකට අදාළ ටොපික් එක නිකන් සර්ච් කරලා මොන වගේ සර්ච් රිසල්ට් එකක්ද මේ දවස්වල නැත්තම් මේ Google Trends එකේ රිසල්ට් එක මොන වගේද කියලා ඕගොල්ලෝ හරියටම බලන්න. බලලා ඉවර වෙලා ඕගොල්ලෝ හදන වීඩියෝ එකේ කැටගරි මොන වගේ කැටගරි එකකට මම දැන් වීඩියෝ එක හදන්නේ කියන දේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම දැන් අපි දැන් රිසර්ච් එකක් විදිහට ඒ ස්ටෙප් ටික කන්ටිනියු කරා. ඒ කියන්නේ Google Trends එක අපි බැලුවා කොහොමද ඕගොල්ලෝ වීඩියෝ එකක් සර්ච් කරලා නැත්නම් රිසල්ට් එකක් විදිහට ඕගොල්ලෝ කොහොමද බලා ගන්න ඕගොල්ලෝගේ අදාළ කැටගරි එක කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මම මේ Google Trends එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට දැන් අපි iSearch කරගන්න ඕන. මෙන්න මේ විදිහට මෙතනදී අපි සර්ච් කරන්න ඕන tube body කියලා. මෙන්න මේ වගේ වෙබ්සයිට් එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ grow YouTube channel with tube body extension කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට මේක යූස් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ අපිට අදාළ keyword මම අර ඉස්සෙල්ලා කතා කරේ keyword research optimization කියන කැටගරි එකට අදාළව මම කතා කරා keyword නැත්නම් related keyword ඒ වගේම main keyword ඒ වගේ ගොඩක් මම කතා කරා ඒ කැටගරි එකට අදාළ. ඉතින් අපිට මේකදී මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන sign in with Google කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට sign in with Google කියන දේ ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති මගේ cam එක ඒ පැත්තේ තියෙන නිසා. ඉතින් මම cam එක අනිත් පැත්තට දාගන්න ඔයගොල්ලන්ට ඊට පස්සේ බලා ගන්න ඕන මේ මෙතන. ඔයගොල්ලන්ට මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට මෙන්න මේක උඩ ක්ලික් කරන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ක්ලික් කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ වින්ඩෝ එක තමයි ඔයාලා අරගෙන යන්නේ. ඊට පස්සේ මෙතන agree දෙන්න ඕනේ ඒගොල්ලෝගේ private policies and team agree වෙන්න ඕන ඒගොල්ලෝගේ නීති වලට ඒව ටිකට අපි agree වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන continue with Google කියන තැන ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේ ටික පේන්නේ නැතුව ඇති ගොඩක් වෙලාවට මම blur කරලා තියෙන නිසා. ඉතින් මගේ account එක ඊට පස්සේ load වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තින්නේ ඔයගොල්ලෝගේ අදාළ නැත්නම් ඔයගොල්ලෝ YouTube channel එක හදලා තියෙන account එකෙන් මේකට log වෙන්න තියෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට මගේ YouTube channel එක අදාළව තියෙන account එක මම log වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ account එකේ dashboard එක. ඉතින් මගේ account එකේ name එක මේ විදිහට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට
ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ තවත් channel තියෙනවා මෙතනින් add කරන්න පුළුවන් මේ විදියට තව ඊට පස්සේ ඔයගොල්ලන්ගේ account එකෙන් තමයි log වෙන්න තියෙන්නේ. දැන් මට මේ channel එක විතරක් නිසා මම මේ විදියට තියලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන install extension කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ බටන් එකක්. ඉතින් ඔයගොල්ලන්ට තවත් පැහැදිලිව කියවම මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතන ඔබ ක්ලික් කරාම මෙන්න මේ වගේ වෙනම වින්ඩෝ එකකට ඔයාව අරගෙන යනවා. ඒ කියන්නේ Chrome web store එකට තමයි ඔයා අරගෙන යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් TubeBuddy for YouTube කියලා මෙන්න මේ වගේ extension එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ මෙතන add to Chrome කියන තැන ක්ලික් කරන්න විතරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන add extension කියලා. ඉතින් එතන උඩ ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේ extension එක ඔයාගේ browser එකට මේ විදිහට install වෙනවා. දැන් මෙන්න මේ විදිහට මගේ browser එකට මේක install වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේක install වෙලා ඉවරුනහම අපිට දැන් මේක MB 32ක් වගේ වෙනවා. මම ඔයගොල්ලන්ට මේක install ඉවර වෙලා කතා කරන්න කොහොමද ඊට ඉස්සරහට නැත්නම් මෙතනින් ඉස්සරහට කොහොමද continue වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේක install වෙනකන් ඉඳලා. ඉතින් මේ විදියට දැන් අපිව අරගෙන ගියා අයිතර වගේම ඩෑෂ්බෝඩ් එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන launch extension කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතන උඩ ක්ලික් කරන්න. ඊපස්සේ ක්ලික් කරාම ඔයගොල්ලෝගේ YouTube Creator Studio එකට තමයි අරගෙන යන්නේ. ඉතින් Creator Studio එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොකු වෙනසක්. ඉතින් මෙතනදිත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ YouTube channel එකේ නැත්නම් ඔයගොල්ලෝ අදාළ YouTube channel එකේ තියෙන account එක log වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන sign in with YouTube කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ එතන click කරන්න. එතන click කරාම ඔයගොල්ලෝගේ account එක ඉල්ලනවා. ඉතින් මගේ account එක මම දෙනවා. අර ඉස්සෙල්ලා වගේම ඔයගොල්ලෝ website එක දීපු account එකම. ඉතින් දීලා ඊට පස්සේ මෙතන continue දෙන්න තමයි තියෙන්නේ. ඒකත් මම continue දීලා මේ විදියට මෙතනට continue දීලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් YouTube Creator Studio කියන වින්ඩෝ එකට අරගෙන ගිහලා ඔයගොල්ලෝගේ dashboard එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊපස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් thank you for installing TubeBuddy කියලා ඔයගොල්ලන්ට thank you ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක upgrade කරනවා නම් ඔයගොල්ලන්ට මේක මේ විදියට කරන්න පුළුවන්. දැන්ට මට එහෙම ඕනේ නැති නිසා මම මේ විදියට මගේ දැන් TubeBuddy කියන එක මේ විදියට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් මම ගත්තොත් මෙතන popular category එකක් තියෙනවා. ඒ කියන්නේ keyword ඔයගොල්ලන්ට search කරලා බලන්න පුළුවන්. දැන් මම ගත්තොත් මෙතන AI කියලා search කරලා මෙතන explorer කියන තැන click කරලා button එක click කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ score එකක් මොන වගේ search volume එකක්ද තියෙන්නේ. ඒ වගේම optimization කියලා ඔයගොල්ලන්ට category එක බලන්න ඊට video in search result 531 මිලියන monthly search estimate කියලා බලා ගන්න පුළුවන් 8.64 මිලියන. ඒ වගේ ගොඩක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Google topics tags ඕනම දෙයක් ඕගොල්ලන්ට මේකෙදී ඔයගොල්ලෝ සිම්පලි ඔයගොල්ලන්ට ටැග්ස් ඔයගොල්ලෝගේ YouTube එකට ටැග්ස් ලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ටයිටල් ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන්, description ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ කමෙන්ට් වලට ඔටෝ රිප්ලයි නැත්නම් කමෙන්ට් වලට රිප්ලයි වෙන මැසේජ් එක ඔටෝ ඔයගොල්ලන්ට ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේ ෆීචර්ස් ගණනාවක් මේ tools වල අඩංගු වෙනවා. ඒ වගේම තව tool එකක් තියෙනවා මේ වැඩේට කරගන්න. ඉතින් මේ දෙකම ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මෙතන video queue කියන tool එක මේක සාමාන්‍යයෙන් AI එක යන tool එකක්. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙතන sign up free කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ site වල මම කලිනුත් log වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි මට කිසිම log වෙනකොට කිසිම අවුලක් නැතුව log වෙන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මම මේ බැලුවේ මගේ දැන් ලොග් වෙලා මම තියන්නේ දැන් මෙතනදී මෙන්න මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තිනවා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන. ඉතින් එතන කන්ටිනියු දුන්නාම අපි මේ සයිඩ් එකට රීඩිරෙක්ට් වෙයි. දැන් ඉතින් ඒත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි ආයිත් ලොග් වෙලා බලමු මොකද්ද මේ එරර් එක කියලා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට කනෙක්ෂන් අවුලක් වෙන්නත් පුළුවන්. අපි බලමු මොකද්ද අවුල කියලා. කිසිම අවුලක් නැතුව වීඩියෝ Q කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන connect you channel කියලා your channel එක. ඉතින් මම connect කරගෙන මේ විදිහට මගේ channel එක ඒකටත් I sign in වෙන්න තමයි තියන්නේ. ඒ අදාළ account එකෙන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වගේ මේකට sign in වෙන්න. sign in වුණාම ඔයගොල්ලන්ට බලා ගන්න මෙන්න මෙතනදී ඔයගොල්ලෝගේ YouTube channel එකට අදාළව ඒගොල්ලෝ access ඉල්ලනවා. ඉතින් මෙතන access buy නැත්නම් access දීලා continue දෙන්න. continue දීලි ඉවර වෙලා මේකත් අර වගේම වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ මේකත් සාමාන්‍යයෙන් අර අපි ගත්තොත් ඉස්සෙල්ලා ගත්තොත් tube buddy කියන extension එක වගේම තමයි අපිට මේකත් extension එකක්. ඉතින් දැන් මම මේක දැනට install කරගන්නේ නැහැ. මට කිසිම දැනට මම මේ YouTube channel එක පාවිච්චි කරන්නේ නැති නිසා ඕගොල්ලන්ට බලන්න ඒකෙත් extension එක download කරලා අර වගේම step ටිකක් තමයි තියෙන්නේ. මොකක් හරි step එකකට අවුලක් ආවොත් අනිවාර්යෙන් comment එකක් දාන්න. comment එක දාපු සැනින් ඔයගොල්ලෝ මට reply එකක් දාන්නම් පුළුවන් ඉක්මනටම. ඉතින් ඒ tools දෙක ඉස්සෙල්ලා ඔයගොල්ලෝ download කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ වැඩේ හරියට පාස් කරගන්න පුළුවන් ඔයගොල්ලෝගේ වැඩේ. ඔයගොල්ලෝ ගන්න වැඩේ. ඊට පස්සේ ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන මේන් keyword එකක් විදිහට title එක description එක ඒ වගේම text ටික අනිවාර්යයෙන්ම හරියට දාගන්න. මේ tool වලින් දෙන දේවල් ටික හරියට fix කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. text ඊට පස්සේ title එක automate generate කරලා දෙනවා. මේ video Q කියන එකේ නම් මම අරගේ ගොඩක් වෙලාවට use කරනවා. හැබැයි ලොකුවටම ඒකට වඩා මම අර දැන් ඔයගොල්ලන්ට පස්සේ කියපු tool එක ගොඩක් වෙලාවට හොඳයි. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන engaging title and thumbnail එක අපි ඉස්සෙල්ලා කතා කරා title ගැන. ඉතින් title එක අර විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ title එකට character 60ක් වගේ සීමාවක් දෙන්න. එතකොට සාමාන්‍යයෙන් අර ඔයගොල්ලන්ට සාමාන්‍ය ලොකු දිග title එකක් දාන්නද short title එකක් දාන්න ඔයගොල්ලන්ට එතකොට rank එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී thumbnail සම්බන්ධව. ඉතින් YouTube thumbnail සම්බන්ධවත් ඔයගොල්ලන්ට ඒ tools වලින් බලා ගන්න පුළුවන්. මෙතනදී මම ඒ ගැන කතා කරන්නේ නැහැ ලොකුවට. ඔයගොල්ලෝ thumbnail එකක් හදන විදිය මම step ඔයගොල්ලන්ට කතා කරන්නම් ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම. ඉතින් දැන් සාමාන්‍යයෙන් අර වගේ step ටික හරියට fix කරගත්තා නම් ඔයගොල්ලෝගේ වීඩියෝ එකක් දාලා පබ්ලිෂ් කළාම බලන්න මොන වගේ රිසල්ට් එකක් නැත්තම් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ලොකු කැපී පෙනෙන රිසල්ට් එකක්. ඉතින් අර වෙනදට වර්ගයේ නෙවෙයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ වීඩියෝ එකට views ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයක්. සමහර වෙලාවට ඒක නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලොකු ප්‍රමාණයක් යනවා. මේ හරියට මේ tools වලින් දෙන title description ඒ වගේම text අනිවාර්යයෙන්ම දැම්ම නම් ඔයාලා හරියට ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් thumbnail කියන කැටගරි එක. ඉතින් ඔයා thumbnail එකක් ගැන සැලකිලිමත් වෙනවා නම් ඔයගොල්ලන් thumbnail එකක් කොහොමද step විදියට හදන්නේ කියලා මම ඉස්සරහදී වීඩියෝ එකේදී කතා කරන්නම්. ඉතින් thumbnail එකකදී ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන දැන් ඔයගොල්ලෝ YouTube එකට thumbnail එකක් දානවා. ඉතින් ඔයා වීඩියෝ එකට thumbnail එකක් දානවා. අප්ලෝඩ් කරනවා. හරියටම ගෙවුවා. ඉතින් දැන් ඔයා ඒ දාන thumbnail එක ඕගොල්ලෝ සාමාන්‍යයෙන් නිකන් ටෙස්ට් එකක් දාලා නිකන් ෆොටෝ එකක් නිකන් කලර් එකක් දාලා නිකන් දැම්මොත් දැන් ඔයා YouTube එකේ වීඩියෝ බලන්නේ මොන වගේ thumbnail එක ගැන ගොඩක් වෙලාවට අපි YouTube වීඩියෝ එක බලන්නේ නැත්නම් title එකෙන් අපි බලන්නේ නැහැ. අපි බලන thumbnail එක. thumbnail එක හරි ක්‍රියේටිව් විදිහට තිබ්බනම් අපි යාගේ වීඩියෝ එක අනිවාර්යයෙන් ක්ලික් කරලා බලනවා කොහොමද වීඩියෝ එක කියලා. සමහර වෙලාවට thumbnail එක high quality ම දාන්න පුළුවන් හරි ලස්සනට ක්‍රියේටිව් විදිහට. හැබැයි වීඩියෝ එක quality නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නෙවෙයි සාමාන්‍යයෙන් එයා engage වෙනවා එයාගේ thumbnail එකට. ඉතින් thumbnail එකට engage වෙන්නේ අර ඔයා දාපු colors test ඊට පස්සේ එක font එක අනුව තමයි
එයා ඔයාගේ වීඩියෝ එකට එන්ගේජ් වෙන්නේ. ඉතින් ඔයා ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන ඔයා වීඩියෝ එකක් හදනකොට. ඒ වගේම ඔයගොල්ලෝ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයගොල්ලෝගේ දාන්න සාමාන්‍යයෙන් words 200කට වැඩිය පොඩ්ඩක් දාන්න බලන්න. එතකොට සාමාන්‍යයෙන් අර SEO වෙන පාර්ට් එක පොඩ්ඩක් හරි ක්‍රියේටිව් විදිහට SEO වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ලින්ක් කරන්න මේකේ related video playlist and social media links ඔයගොල්ලෝ මේකට ලින්ක් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට hashtag එක මේ මම කියන hashtag එක use කරන්න #YouTube SEO ඒ වගේම #video ranking කියලා ඔයගොල්ලෝ hashtag එකක් දාන්න. මේ hashtag දෙක මම ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ hashtag ටිකම ඔයගොල්ලෝ use කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට වීඩියෝ එක සාමාන්‍යයෙන් ලොකු වීඩියෝස් දාන්නත් එපා. සාමාන්‍යයෙන් පොඩි වීඩියෝස් ටිකක් දාන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් වගේ සාමාන්‍ය යන වීඩියෝස් ඔයගොල්ලෝ YouTube එක දාන්න. සාමාන්‍යයෙන් එහෙම නම් ස්ටෙප් සාමාන්‍යයෙන් දැන් මගේ සම්බන්ධ ටෙක් සම්බන්ධව ගත්තොත් මේ වීඩියෝ කරනත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් විනාඩි 20ක් 30ක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කියන්න බෑ හරියටම එකෙක් වැඩි වෙන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝ කියලා දෙන විදියත් එක්ක ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් කරන ස්කිල් එක ඔයගොල්ලන්ට වෙලාව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් දැන් මම කරන ස්ටෙප් එක අනුව නම් ගොඩක් වෙලාවට මට නම් සාමාන්‍ය විනාඩි 5කට වීඩියෝ එකක් සීමා කරන්න බෑ. ගොඩක් වෙලාවට ඊට වැඩි වීඩියෝස් තමයි ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට ලොකු දෙයක් මගේ YouTube channel එකේදී ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහොමද YouTube channel එකක් create කරගන්නේ. ඒ වගේ දේවල් මම කතා කරලා තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකකුත් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් Facebook, Instagram, TikTok, YouTube ඔයගොල්ලෝ ගොඩක් use කරන social media platform තියෙන්න පුළුවන්. ඒ platform වල මේකේ වීඩියෝ එකේ link එක share කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම හැමෝන්ටම ඔයගොල්ලන්ට පුළුවන් මේක share කරන්න. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගොඩක් ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් සමහර කට්ටිය නම් ප්‍රොෆෙෂනල් වීඩියෝ අප්ලෝඩ් කරන කට්ටිය ගොඩක් වෙලාවට YouTube එකේ බූස්ට් කරනවා. එතකොට සාමාන්‍යයෙන් අර එන views ප්‍රමාණය වැඩි ගොඩක් වෙලාවට. ඉතින් ඒක දැන් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාට දැම්ම හරි විදියට පටන් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අර වගේ ප්‍රොෆෙෂනල් විදියට වීඩියෝ බූස්ට් කරගන්න. ඉතින් ඒ ස්ටෙප් ටික හරියට ඔයා කරා නම් ඔයාගේ YouTube වීඩියෝ එකට ලොකු ප්‍රමාණයක නැත්නම් ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකට. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ ටික try කරන්න. මේ ටික try කරලා ඉවරලා අපි ඉස්සරහදී කතා කරමු කොහොමද ඔයගොල්ලෝ thumbnail එකක් හදාගන්නේ, කොහොමද ඔයගොල්ලෝ ක්‍රියේටිව් විදියට thumbnail එකක් ඩිසයින් කරගන්නේ. මේ වගේ දේවල් ටික අපි ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඉක්මනටම. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe නොකරන මේ වීඩියෝ එක බලන්නේ දැන්ම subscribe කරන්න කියන දේ ගැන මතක් කරන ගම. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.